ඉස්සර මට මෙහෙම සිරප් දෙක ගලවලා මේ වගේ පොඩි ප්‍රමාණයක්වත් ඇවිදින්න බෑ, මගේ විලුඹ රිදෙනවා. දැන් මට මේ ප්‍රමාණය හොඳට ඇවිදගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මගේ විලුඹ අමාරු ඇත්තටම නැහැ. මේ වගේ ගල් ගොඩ උකුණත් මට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ, රිදෙනවා. දැන් ගල් ගොඩේ වුණත් ඇවිදින්න පුළුවන්. මං සිලෝන් හොස්පිටල් එකට එන්නේ මගේ තිබුණා විලුඹ වේදනාව. ඒ කියන්නේ මට ඇවිද ගන්නවත් බෑ, මේ විලුඹ රිදෙනවා. විලුඹ තියාගන්න බැරුව මං ඇඬුවා බොහෝ වෙලාවට. ඒ ඇඬලා තමයි මං ඇවිද්දේ, මට ඇවිද ගන්න බෑ, අමාරු විලුඹ රිදෙනවා කියලා. මේ විලුඹට ට්‍රීට්මන්ට් එකක් තියෙනවා, අපි ඒකට ගිහින් බලමු කියලා මහත්තයා තමයි මේකට එක්කන් ආවේ. මාස 3ක වගේ කාලයක් යනකොට සාමාන්‍යයෙන් මගේ විලුඹ අමාරු හොඳටම සුව වුණා. ඇත්තටම 100% මගේ විලුඹ අමාරුව දැන් ගොඩක්ම හොඳයි. කොහෙත්ම නෑ විලුඹ අමාරුව දැන්. මේ විලුඹ අමාරුව ගොඩක් සුව වෙච්ච නිසා මට ගොඩක් වැඩ කරගන්න පහසුයි. ගල රත් කරලා කකුලේ තිබ්බම විලුඹ තියෙන වේදනාවට මාළම සනීපයක් දැනෙනවා. ඒකත් එක්ක පත්තුව දැම්මට පස්සේ ඇත්තටම හොඳයි. දුර ගමනක් යන්න මේ ටෙම්පල් එකකට. ඒකට යන්නත් බැරුව ඉතින් කකුල නිසා. ඊට පස්සේ ඒක හොඳ වුණාට පස්සේ මම ඒකෙත් ගිහිල්ලා බැලුවා, මට කිසිම අමාරුවක් ආවේ නෑ විලුඹේ. මම ඒකට ડોක්ටර් පින් දෙනවා මේ මගේ විලුඹ අමාරුව ඇත්තටම හොඳ කරාට. ඇත්තටම සිලෝන් හොස්පිටල් එකට එන්න. ඒකේ හොඳ ડોක්ටර්ස්ලා ටිකක් ඉන්නවා. ඒ වගේම හොඳට ට්‍රීට්මන්ට් කරන කට්ටිය ටිකක් ඉන්නවා. මෙතනට ආන් මම දැකලා තියෙන ගොඩක් අය හොඳයි කියනවා. ඒක නිසා මම කියන්නේ එහෙම අමාරුකම් තියෙන අය සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා ට්‍රීට්මන්ට් ලබා ගන්න කියලා ડોක්ටර්ස්ලාගෙන්.